මල්ලි. අනේ අම්මේ ආයිබෝ. බුදු අම්මේ පුදුම දැනකට පුතේ පාත්‍යලා තියෙනවා. අම්මේ ඔයත් මාර තැන්වලට නෙන්නේ. අත්තිලාවේ අද අපිට කතා කරලා තියන්නේ ඇයිද? අනේ අම්මේ ඒක මම දන්නේ නැහැ. බුදු අම්මේ කට්ටිය වට වෙලා බලන් ඉන්නවා. බලන්නකො සූගාල බලන් ඉන්න හැටි. ඒ මේගොල්ලෝ රවටිලාද කොහෙද? ඒකට රවටිලා තියෙන්නේ. මේ මල්ලි මම මනමාලා කිලිට ෆොටෝ ගහනවා. අනේ අම්මේ මගේ පුදුම මනමාලකමක්. මේක තමයි පුතේ බලන්නකො මගේ පැඩ්ඩිල්ල. අම්මේ වැඩි බද්දන්න එපා. මේක තමයි බලන්නකො මගේ කැරකැවිල්ල. අම්මේ කහගෙන එපා මෙතන. බුදු අම්මේ පුදුම ලැජ්ජාවක් අනේ මට තියෙන්නේ. මට සන්තෝෂයි. මේක තමයි මට තේරුණා. ඔව් වේ. ඒ උදේ පාන්ඩ දෙක හරි කියන්නේ. හරියන්නේ නැහැ මෙතනට. දෙමු නිකන් නැගල යන්න එක. මෙයා නැගල යන්න කැමතියි. මේක තමයි මේ මල්ලිලට නැගල යන්න බලාගෙන හිටියේ. අම්මේ ඔය බලන් ඉන්නේ. ඒ ඔන්න දාමු නිකන් රබුටක් විසි වෙන්න එක. ඔන්න දානවා. ඔන්න දා. සෝකය දුක ආවට මොඩ කොයි තරම්. සෝකය දුක ආවට මොඩ කොයි තරම්. සනසීම සොයමි අනාදර කඩරව. හොඳයි කඩරගෙන හිටියෝ. බුදු අම්මේ අර නාගිලා ටිකක් බණ්ඩිය කඩරව බලන් ඉන්නවා. ටික දිහා වෙන්නේ. මේ අපුටේ ලස්සන කොල්ලෙක් නේ ඇවිල්ලා ඉන්නේ. ඔව් පුදුම ලස්සනයි තියෙන්නේ. මනමාලයට වඩා ලස්සනයිලු. ඔව් බලන්නක හැදියා. කච්චි හිතන් ඉන්නේ මනමාලේ දැන් තමයි ආවේ කියලා. දැන් තමයි මනමාලේ ඇවිල්ලා. බලන්නකෝ අනේ මගේ ෆිල්ම් එක මෝට්ට වැටෙනවා. ඒක නෙමෙයි. ඒයි මොකද? ඔයා මොකද ආවේ මෙහෙට? චූටි ප්‍රශ්නයක් තියෙනවනේ විසඳ ගන්න. මොකක්ද මේ ප්‍රශ්නේ? ප්‍රශ්නයක් කියන්නේ පුතේ. ඔව්. අර මේක වටේට කට්ටි ඉන්නේ නැද්ද? ආහා. මේක වටේට කට්ටි ඉන්නේ නැද්ද? ඔව් පිරිලා කට්ටිය. මේ දෙන්නේ කොහොමද වෙනුන කරන්නේ? ඔයාට ඒකද ප්‍රශ්නේ? මේ ආපෙලා නැතිව ප්‍රශ්නේ ඕක. අම්මේ අපි ඒ දෙන්නව කතාද බා කරලා තියෙන්නේ. මොකක්ද වෙලා තියෙන්නේ? අපි කතාද බා කරලා තියෙන්නේ. කවුද බං ඒ අපරාධ කරේ? ඒක කොහොමද අපරාධයක් වෙන්නේ? බුදු අම්මේ ඔබ දන්නේ නැහැ නේ අක්කගේ හැටි. අක්කා ඔය අඳුරනවා. චෝටි කායි නම් අඳුරන්නේ. අනේ අම්මේ වාසනාව. ඒකෙන් දිගියා බඩ මුට්ටු කරේ ගහනවා. හොඳයි වැඩි. යසාගේ දෙලුඹ කාට ඉවරයි. දැන් ඉවරයි කොල්ලෝ. විනා වෙන්නේ දන්නෝ යට. ඔව් විනාවේ ඉතියනේ. අද මුට්ටු රවුල එක එක තමයි යට ගැලවෙන්නේ. අනේ අම්මේ ෂෝක් වැඩි. යසාගේ ටිකක් හිටපු රවුල. අනේ ඔබත් ඉවරයි. ඉවරයි. ඒයි මුට්ටු. මොකද? හැබැයි මුට්ටු. ඔව්. චෝටි කායි නම් දීප ඩාංගලේ ඕක තමයි. තමයි දැන්. සතුටුයිද? හරි කුසේ හරි. යන්නකො හිනා. ඒයි ඔන්න මම ආව කාරණේ කිව්වේ නෑ. මොකද්ද ඔයාගේ කාරණේ? යුතුයකමක් තියනවා කරන්න. මොකද්ද යුතුයකම? කියන්නේ ඔබට මේ දෙන්න කැමති වෙයිද දන්නේ. මේ දෙන්න කැමති වෙයි කිට්ටු වෙලා අහන්න. ඒ කෙට්ටු වෙන්න ඕනේද බං? කිට්ටු වෙන්න නෙමෙයි ඔය කිට්ටු වෙන්න. ඉඳාම බලන්න එන. ආහා. ඒයි මගෙන් චූටි යුතුයකමක් තියනවා දෙන්න කැමතිද? බුදු අම්මේ මොකද කියන්නේ? මනමාලයා නම් නම්බර 1යි. ආලා ජෝකොල්. උඹ බඩු කෑල්ල. ඇයි මොකද? අද ඉඳන් ඕනෙකට හුඟියන් තමයි ඉන්න වෙන්නේ. අද ඉඳන් ඕන දෙකට හා තමයි. නිකටම හා කියාගෙන තමයි පුතේ ඉන්න වෙන්නේ. ඔව් බෑ කියන්න බෑ කුටි කාට. ඔව් ඊට පස්සේ ඉවරයි. ඒයි පුතේ මොකද්ද දැන් යුතුයකම අපි කරලා තියෙන යුතුයකම. යුතුයකම කරන්න නම් ඔව් මෙයා වෙනට ගන්න වෙනවා. මෙයාට ගන්න ඕනි. දැන් පුතේ මේකනේ කාරණාව. අපි යුතුයකම හැබැයි කරලා දීලා තියෙන්නේ. දැන් යුතුයකම අම්මලා තාත්තලා කරලානේ. අම්මලා තාත්තලා ඔයා මොනවද කරන්නේ? අර අන්නවලට ෆෝරකියට තියලා නග්ගලා. ඒක පෝරකේ වගේද පේ? අයි මොකද? ඒක කොහමද ඒක පෝරකේ වෙන්නේ? බුදු අම්මේ ෆෝරකිය නෙවෙයිද? ඒක පෝරුව. අප්පොට්ටියේ ෆෝරකියට නැග්ග වගේ තමයි පුතේ. මොකද? අහල බලහංග වැඩපු මිනිස්සේ ගෙන්නේ ඉන්නේ පිළිවෙලකට. පැත්තකට වෙලා. මේක තමයි අර ඉන්නේ අටින් කටින් එල්ලගෙන. එහෙම නෙමෙයි. බුදු අම්මේ පිළිවෙලකට ඉන්න කට්ටියම. එහෙම නෙමෙයි යෝදෝ. එහෙනම් මොකද්ද? අන්න අතන පෝරුවේ නග්ගලා. ඉතින් මෙන්න මෙයා අක්කට අෂ්ටක කියලා තියෙනවා. අක්කට කියලා? අක්කට කියන්නේ නෙමෙයි අෂ්ටක. බුදු අම්මේ ඔය අනාඩි යුතුයකම් ටිකක් කරානේ. දෙමව්පිය කරලා දුන්නා. දැන් ඔන්න මගේ යුතුයකම කරන්න යන්නේ. ඔයාගේ යුතුයකම මොකද්ද? ඒ කරන්න ඩාලි මේක වෙනට ගන්න වෙනවා. කරන්න නම් මෙයා එන්න ඕන. යවුනේ බලන්න. බුදු අම්මේ කියන්න කලින් එනවා. මෙයා එවරටි වගේ. යසාගේ ටැරිට් කොල්ලා. ඔබ බලන්නකො ලස්සන. ඒ දැන් තමයි අර ගමනේ යන්නේ. කොහෙද යන්නේ? බුදු අම්මේ අර ඉන්දියානු ක්‍රමයට වනහතක් ගන්නේ. කතාවද බඳිනවද ඔය දෙන්න? අපිට එන්න ගැලපෙනවනේ. මේ ජෝ කපායට ගහන. නෑ අපිට ආසයි කිරියෝඩි වගේ. උතුම සමාන. පිටුම සමානකමක් තියෙනවා. අනේ අම්මේ. ඒ බලන්නකො ඒ මොකද වෙවුලන්නේ? මොකද වෙවුලා? ඒ මේකට දැන් තමයි මනමාලකම වෙන්නේ. ඒකද වෙවුලන්නේ. මම එන්න ඕනේ මේකට මනමාලකම වෙන්නේ. ඒක තමයි ඔබ එල්ලමෝනේ මනමාලකමයි. බුදු අම්මේ යසාගේ ටැරිට් කොල්ලා. අද ඉඳන් ඉවරයි. මේක තමයි මේ යුතුයකම කරන්න හදන්නේ. ඔය යුතුයකම මොකද්ද? යුතුයකම කරන්න නම් ඔය පොඩ්ඩක් කොටන් වෙලා කෙලින් ඉන්න ඕනේ. එයා ඉන්නේ. නෑ පොඩ්ඩක් කෙලින් ඉන්න වෙන අන්තිම දවස් ආද. හෙට ඉඳන් මොකද වෙන්නේ? බුදු අම්මේ අරේක බඩේට නඩන්න වෙන්නේ. ජෝක් වැඩි. ඒක තමයි. මෙයා ඔයා ඔතන ඉන්න ඕනේ. ඔය යුතුයකම කරලා එනකම්. ඔයාට ඔතන ඉන්න. මම ඔයා කියන්නේ නෑ කොහොමද එන අම්මලා තාත්තලා යුතුයකම කරා මගේ යුතුයකම කරන්න යන්න. යුතුයකම ඔයාගේ. බුදු අම්මේ නාගේ බය වෙන්න එපා. ඒ මීටරේ ඉන්න කියලා තියෙන කවන්නේ මිලිමීටරේ. අන්න හොඳයි වැඩි. අන්න අර වගේ මංගල ජාරුපේ ගත්තා. දැන් තමයි මට
බුදුහාමේ පටාගෙන ආපු කෙනා දැන් තමයි වාගේ. දුව මනමාල මේක තමයි බලන්න වගේ මනමාලකම. අනේ අම්මේ පොටේ මනමාලේ අම්මම දැන් බගියම. නංගි කැමති? හරි පුතේ හරි. නංගි මොකද කිව්වේ? මේයි කියනවා. සුදුවයි. සුදුවයි කියලා කිව්වද? ඒ ටින්කට සුදුවයි කියලා කිව්වා. ඇස්පේ නැතුව ඇති ඒකයි. බුදුහාමේ මෙයා කියනවා. ඔව්. අරයකට වඩා මේක හොඳයි. මෙයා දන්නවා මේක කෙලියාව. මේක තමයි බලන්නකෝ. මේක තමයි බලන්න. මේක තමයි මෙයා කැමති වට දීලා දාන්නේ. බලන්නකෝ හිනාව. අයියා නිකන් වෙස්සන්තර වගේ. අනේ අම්මේ. දැන් දෙන්නමයි හදන්නේ. ඕක් බඩු කෑල්ල. මෙතන රත් වෙලා යෝලියෝ. ගලලා. ඒක තමයි මෙතන ඉන්න හොඳ නැහැ වැඩි වෙලා. වැඩි වෙලා ඉන්න එපා. බුදුහාමේ මෙයා රත් කරලා. පොඩ්ඩක් ඉන්න තාම යන්න එපා. කොල්ල යන්නමයි ලෑස්ති. මෙයාට කලබලේ එතෙන්ද වරින් ගන්න. හදිස්සිය. බුදුහාමේ එකේ ඉඳන් පිළිවෙලකට 18 ගම පිළිවෙලකට කරගෙන ආවා. ඉස්කෝලේ යන කාලේ ඉඳන්ම වැඩි දිවිලා තියෙනවා. 14 වෙනි තමයි මේ ගෙදර ගෙනාවේ. වෙලාවට මෙතන ඉන්න අවශ්‍යුනේ. මං හිතුවේ නෑ මෙතනින් නවටී කියලා. මොකද? මෙයා මෙතන ඉන්නකොට බුදුමයි මට. අනේ අම්මේ. බුදුහාමේ තාම උරිසත් එවලනවා. අනේ අම්මේ හොඳ වෙලාවට නැවතිලා. නෑ පුතේ නෑ තව කියන්නේ නෑ අපිට. තව තිබ්බනම් තවත් යනවා. හැබැයි පුතේ මෙයා තමයි හොඳටම කරේ. මෙයා තමයි හොඳටම. බුදුහාමේ මේක තමයි. වැඩි හිරියරක් නොකර යන්න දෙමු. යන්න දෙන්න එපා. ඒක තමයි. අර වටේ යද්දි. අත විතරනේ මේක. ඒක තමයි. වටේ ගියාද ඔයා? ඊයේ මෙයා මට කෝල් එකක් දුන්නා. කෝල් එකක් දීලා කිව්වා මෙයාගේ හිතේ තියෙන වැඩක්. මෙයාට කියන්න ලැජ්ජයි කියලා මට කවියෙන් කියන්න කිව්වා. හිතේ තියෙන දේ කවියෙන් කියන්න කිව්වා. දරුත් කිව්ව වටේ යද්දි ඒක තමයි. කියමු බලන්න. ඔන්න කියන්න දෙන්න. කට්ටිය කියන්නලු. බුදුහාමේ අහගන්න ඕනේ. ඔන්න අහගන්න. නන්දගේ හිතේ මට කොහොම හරි දූ දෙන්න. අද කරගෙන වැඩි. මට කරගන්න වැඩි. මාමගේ හිතේ මම මොන වැඩ ගන්නට. මාමට දැන් ලේසි. බුදුහාමේ ඔන්න මාමේ. නෑනගේ හිතේ ඔර අඩගනලා යන්න. ඒක යා කරගන්න. අන්තිමට කියනවා. මෙයා මොකද කියන්නේ? නෑ මගේ හිතේ දෙන්න මරගෙන යන්න. හොඳයි මෙයාට දෙන්නේ දුන්නොත්. බුදුහාමේ මෙයා හිතන්න එකක් ගන්න මේක නිකන් දෙනවයි කියලා. දෙන්නේ අද ඉඳන් මේක තමයි. අවුරුදු කාලෙට එහෙම සෙල් දෙන්නේ නෑ පුතේ. අද ඉඳන් මේක තමයි කරගෙන යන්න මේක තමයි අද ඉඳන් කරන් යන්නේ. මේක තමයි දන්තකට කැමති වෙලා තියෙන්නේ. මේක තමයි. මට මෙයා කිව්වා කියන්න කියලා. කයි. බුදුහාමේ යන්න එන. ඒක පරිස්සමෙන් යන්න. අතරයක් නැතුව යන්න දෙන්න. බලන්නකෝ යයි පැද්දිල්ල. මඩක් කඩා පැද්දිලියක් එයාට එයාගේ තේජස්. කට්ටිය හිනා වෙලා ඉන්න වෙලාවේ. ඔව් ඔව්. දාමු නිකන් පොඩි ටූන් එකක් නැගලම යන්න. හරි නැගලම යමු බලන්න. මේක තමයි මේ අර දෙවෙනි කට්ටිය බලාගෙන හිටිය ඔටට එනකන් තමයි. ඔව් අර බලන්නකෝ බලන් ඉන්නේ. මේක තමයි. එන දාමු නිකන් රබුටන් විසි වෙන්න මේක. නේ තු. අතේ පුතේ කට්ටියගේ සපෝට් එකක් දෙන්න ඕනේ අප්පුඩියක් ගහලා. සපෝට් එකක් හම්බෙන්නේ. අප්පුඩි පුතා දාමින් තාම දැම්මේ ටූන් එක. බුදුහාමේ මේ නම ඉල්ලනම් කලින් දෙනවා. ඒක තමයි ඕනේ නම් කට්ටිය සපෝට් එකක් දෙන්න ඕනේ. ඔන්න දාමු එනවා. බුදුහාමේ නොඩ් එකේ කොහොමද බා සපෝට් දෙන්නේ? අයියෝ සපෝට් එක හම්බුනේ ඔය. මේගොල්ලෝ දෙන්න විතරයි ටූන් එකේ ඉන්නේ. ඔයාලට සද්දේ ඕනේ. මේක තමයි අනිත් කට්ටිය ටූන් එකේ නැද්ද කොහෙද? අපි කියමු සද්දෙන් අප්පුඩිය ගන්න. සද්දෙන් අප්පුඩියක් ගන්න දෙන්න ඕනේ. මේ පාර නම් දෙයි. වඩාගෙන ඉන්නවා දිවිඳාලාරි අප්පුඩියක් දෙන්න. මේ පාර හම්බේ. හැබැයි දෙන්න මෝට් ටිකක් ආවා. අනේ අම්මේ ඔව්. ඔන්න අද්දකින් මෑන කකුල් දෙක හරි දෙන්න ඕනේ. ඔන්න දෙනවා. සද්දෙට දෙන්න ඕනේ. දිගාලායි දිගාලායි බලන් ඉන්නවා. මේක තමයි මේ නංගිලා ටික. ඔව් ඒ මොකද? ඒ අය කට්ටිය කැමතිද? බුදුහාමේ මංගලකට මෙහෙල මරා ගන්න. මොකද රණ්ඩු වෙන්නේ? මා වෙඩා ගන්න බැහැ. අනේ අම්මේ ඔබගේ ලස්සන. නහපතේ අඩ කාලේ කෙල්ලෙක්නේ අඩෙක් කරි කමක්. මෙතනගේ පුංචියෙක් කෙනා මෙහෙ ඇවිල්ලා. බුදුහාමේ කෝ? මේ මෙන්න මෙතන. මේක තමයි ඉතින් පරම්පරා ගානකට කුටි කන්න වෙන්නේ. තමයි ගෙදර කෙනා බලන් ඉන්නවා. මෙයාව ගෙදර අරන් යන්න. අනේ අම්මෝ උග්ගයියා. මම වගේමයි. ගොල්ල නඩන්නා. මේකයි කාරණාව. මොකක්ද කාරණා? පිරු ඩහල කරා වගේ පුතේ. ඔව්. මේ පාටරට සම්ප්‍රදායන කුල
සනුපාලිය කියන නිර්දය නේද? ගෙනහැර බෑව කිව්ව නේද? ආරාධනාවක් ලැබුණා. ඉතින් පුතේ මූණක් දරාගෙන මේ පාදර සම්ප්‍රදාය කරන මේ පත්තින් එහාගේ දිවසලු ගෙනල්ලා අනේ ඔව්. අපි මේ ආවේ ආශිර්වාදයක් කළා නේද? ආශිර්වාදයක් කරලා යන්න. ඒ අතර තමයි පොඩි විහිළු තාලුවක් කළා. ඔව්. මේ කට්ටියගේ මොණ්ඩ ඉනාවක් ගෙනල්ලා පොඩි ලේඩාට පොඩ්ඩක් පිරිසිදු කරලා යන්න අපි ආවේ නේද? කොහොම හරි. ඉතින් පුතේ අපිට ආරාධනා කරා කිව්ව නේද? ආරාධනා ලැබුණ පරිදි නේද? මොසර සිත්තම ආයතනේ නේද? අනේ ඔව්. ඉතින් පුතේ ඩායකත්වයට එනවා මේ වැඩේට නේද? කොහොම හරි. ඉතින් පුතේ බුදුමයි දෙයක් තිබ්බ මේ දෙන්නගේ රෙදි ටික හොදලා දාන්න. මේ අම්මේ ඔයා තාතයිනේ. ඒක තමයි තව ටිප් කරගන්න වැඩි හරි කියන්නේ. ඔව් ඔව් දැන් ඇති. මේක තමයි. ඒ එහෙම නෙමෙයි. මොකද්ද? සමිති සිටිනා වූ සියලු දෙනාගේම ඔව්. සිසිල් පාදාන්තය දක්වා රෝගාන්තකාරයක් වෙන මේ ඔක්කොමල්ලා ඕකට තියාගන්න අපිට එපා. ආන්නනේ රෝග ටික ඔක්කොම දීලා යන්න. බුදු අම්මේ එක්ක අපිට දෙන්න හැදුවේ. එහෙම හරියන්නේ නැහැ. එහෙම නෙමෙයි පුතේ. තියෙනා වූ දෝසාන්ධකාරවල්. සියල්ලක්ම දූරින් බූට වෙලා යන්න කියලා. අන්න හරි. විශේෂිත පාදාන්තය දක්වා ඉදි රෝගාන්තකාරයන් දූරින් බූට වෙලා යන්න කියලා. අන්න කියලා. කුංජි සිරිසපාල කවියක් කියලා. මෙන්න මේ වෙලාව මෙන්න මේ මොහොතේ කොරෝනා කියන වසංගතයක් පැතිරෙනා වෙලාවේ මේ මරණයක් බාධකයක් නැතුව මේ මංගල්‍ය ඉෂ්ට සිද්ධ කරගන්න ලැබේවා කියලා නේද? ඒකයි කියලා මේ ආශිර්වාද දෙදරට ආශිර්වාදයක් කළා යන්න හදපු නේද? නේ ඔව් නේද? ඒක උඩට නැගිටින්න වෙනවා දෙන්නට. චුට්ටක් නැගිට්ටා. අපේ පුතේ මුන්ඩේන දැක්කම මට ප්‍රශ්නමයි මතක් වෙන්නේ. නැගිටිනකොට ප්‍රශ්න මතක්. බුදු අම්මේ අහන්නේ අහන්න කික්සු වෙලා. ඒ මේ දෙන්නට ළමයි කීයක් විතර ඕනෙද දන්නේ නැහැ. අයි මොකද ඕනේ? දැන් ඔයාලා අංගලා අහන්න ප්‍රයෝජනය. ඒකට ලං වෙන්න ඕනේ. ඔව් ඔව් කික්සු වෙන්න. උගේ ඔය දෙන්න ළමයි කීයක් විතර ඕනෙද දන්නේ නැහැ. ආටේ යා. බුදු අම්මේ මේ දෙන්න විශ්වාසවල අහකෝ. බලන්නකො හිනා. ඒ මටත් දැක්ක හිතුණා ඒකට. ඒක නම් ලැජ්ජ හිතුණා. ගාන නම් හදාගත්තා. ගාන හදාගත්තද ඔයා? අයියා නම් පහක් කියලා දැම්මා. අක්කා මොකද කියන්නේ? අක්ක වඩ පිටමල් අත් දෙකම දැම්මා. වාසනාවක්. ඒ බුදු අම්මේ මේ දෙන්න ඩුසිකරා ගෝලින් වැඩ. ඔබ මේගොල්ලෝ කොහොමද කියන ඌ කරන්නේ? එහෙම නෙමෙයි පුතේ. රටට වැඩදායි වූ ජාතින වැඩදායු දර සම්පතක් දී කරන්න. මේ දෙදරාට ශක්තිය දැන් ලැබෙන්නේ කියලා නේද? වාසනාව ලැබෙන්න කියලා. අනුගුටි ආශිර්වාදයක් කළා යනවා නේද? වාසයක් කියලා නේද? ඉපටින් ගන්නවා විශ්වා දෝෂයක් වෙනනම් කටින් පටන් ගන්නවා කඩම දෝෂයක් වෙනවා. අසින් වදින්නා වැස්සා දෝෂයක් වෙනා. ඒ සියල්ලක්ම දුරින් බූට වෙලා යන්න කියලා. කියලා. විශේෂිත බාධාන්තේ දක්වා යටි අඩානුවක් රෝගනමානුවක් පියාලි. 203ක් ආන්තරා. දුරින් බූට වෙලා යන්න කියන පුතේ. සිරසබාද කවියක් කියලා ආශිර්වාද කරන්නයි. මේ දෙදරාට යන්න හදපු